නමුත් දැන් අපි ශ්‍රී ලංකන්ස්ලා ගත්තොත් එහෙම කිසිම දෙයක් නෑ. අපි සාමාන්‍යයෙන් නිකන් කටින්ම තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. දැන් අරගොල්ලෝ එහෙම නෑ. ගොඩක් වෙලාවට බොඩි එක යූස් කරනවා. නමුත් අයිබෝන් ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්න අපේ නිසප් ප්‍රේමී YouTube channel එකට අපි communication skills තමයි උගන්වන්නේ. ඔයගොල්ලෝ දන්නවා දැන් අපිත් එක්ක join වෙලා ඉඳලා. නමුත් සමහර වෙලාවට අපි psychology එහෙම නැත්නම් මනෝවිද්‍යාව සම්බන්ධ වීඩියෝස් ඔයගලන්ට අරන් එනවා. ඔයගලන්ගේ ජීවිතේ පහසු කරලා දෙන්න. ඉතින් අපි අපේ පහුගිය lesson එකේ කතා කරා මේ greeting differences කොහොමද මේ shake hand කරද්දී වෙන වෙනස්කම් ඊට පස්සේ සාමාන්‍යයෙන් cheek kissing ඒතකොට මේ දෙකත් එක්ක වෙන වෙනස්කම් පිළිබඳව කතා කරේ. අදම join වෙන කෙනෙක් නම් අපේ මේ වීඩියෝ සීරීස් එකත් එක්ක මුලින්දලා එන්න ආරාධනා කරනවා. මොකද ගොඩක් ලොකු දැනුමක් අපි කලින් දීලා තියෙනවා මේ sessions මාලාව තිස්සේම. ඉතින් අපි අද lesson එකට යමු. එතකොට අද අපි කතා කරන්න යන්නේ මේ how Italians talk. මේ ඉතාලි ජාතිකයෝ කතා කරන්නේ කොහොමද? ඉතාලි ජාතිකයෝ විතරක් නෙවෙයි. නමුත් අපි මේක උදාහරණයකට ගන්න හේතුනේ සාමාන්‍යයෙන් මේ කල්චර් එකෙන් කල්චර් එකට මේ nations ලා එහෙම නැත්නම් මේ එක එක වර්ගයේ ජාතිකයෝ ගත්තොත් එහෙම මේගොල්ලෝ කතා කරන්නේ වෙනස් විදිහට. ඒතකොට කතා කරද්දී ඒකත් එක්ක මේගොල්ලන්ගේ මේ gestures වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ hand signals වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඔයාලට ඒක පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕන. ඔයා සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනලි වැඩ කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ගොඩක් travel කරන කෙනෙක් නම්. එතකොට දැන් මේ පළවෙනි පොයින්ට් එකේ කියන දේ තමයි සාමාන්‍යයෙන් ඉතාලියන්ස්ලා මේ ඉතාලි ජාතිකයෝ කතා කරනකොට කන්වර්ස් කරනකොට එහෙම නැත්නම් මේ කන්වර්සේෂන්ස් වලදී ඒගොල්ලන්ගේ මේ අත් ගොඩක් වෙලාවට මෙහෙම මේ උඩ තමයි තියෙන්නේ. දැන් අපිට එහෙම පුරුදු නැහැ නෙච්චර. ඒතර ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කතා කරන්න ගියාමත් මේ විදිහේ මෙහෙම gestures use කරනවා. hand signals use කරනවා. ඒත් මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේගොල්ලන්ට මේක ඇඟෙන්ම ඇවිල්ලා තියෙන එක. එතකොට මෙහෙම අත් පාවිච්චි කරන එක ඒගොල්ලන්ට ඇඟෙන්ම ඇවිල්ලා තියෙන මේ පොඩි ළමයි පවා එතකොට මේක කරනවා. එතකොට ඒගොල්ලෝ කතා කරද්දී ගොඩක් වෙලාවට අතපය හසුරවලා තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. නමුත් මේක දන්නේ නැති කෙනෙක් ඉදිරියොත් එimhe හිතන්න පුළුවන් මෙයා ගොඩක් ඇග්‍රෙසිව් කෙනෙක්. එහෙම නැත්නම් මෙයා ටිකක් තරහින් කතා කරනවා කියන එක හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඒතකොට අපි අපේ දෙවෙනි පොයින්ට් එකට ගියොත් to interrupt an Italian you must grab his hands in mid-air and hold them down. ඒතකොට සමහරක් වෙලාවට මේගොල්ලෝ කතා කරන්න ගත්තම දිගටම කතා කරනවා. දැන් ඔයාලට මෙයාව නවත්තන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි මෙයාගේ අත් දෙක මේ දැන් උඩ මෙහෙම කතා කරද්දී උඩින් අල්ලලා ඉවරලා අත් දෙක පාත් කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒතර මේක ජෝක් එකක්. නමුත් ඕක තමයි කරන්න තියෙන විදිය. එහෙම නැත්නම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ අත් පාවිච්චි කරන එක නවත්තන්නේ නැහැ. ඉතින් මේකදී අපි දැනගන්න ඕන දේ තමයි මේ ගොඩක් වෙලාවට මේ nations ගත්තොත් එක එක ජාතිකයෝ කතා කරන්න ගියාම විවිධාකාර විදිහට තමයි කතා කරන්නේ. එතකොට අපේ ඊළඟ පොයින්ට් එක දැන් as a comparison අපි පොඩි සංසන්දනයක් කරන්න ගියොත් the Germans and British looks as if they are physically paralyzed when they talk. මේ ජර්මන්ස්ලා එහෙම නැත්නම් බ්‍රිටිෂ් කට්ටිය ගත්තොත් බ්‍රිතාන්‍ය ජාතික ගත්තොත් මේගොල්ලෝ ගොඩක් වෙලාවට ජෙස්චර්ස් නෑ. ඒ කියන්නේ අතපය hand signals මේ දේවල් නෑ. නිකන් physically paralyzed වෙලා වගේ තමයි මේගොල්ලෝ කතා කරන්නේ. සාමාන්‍යයෙන් හිටගෙන ඉන්නවා කතා කරනවා. They're daunted when trying to converse with Italians and French and rarely get an opportunity to speak. ඒකට සාමාන්‍යයෙන් දැන් මේගොල්ලෝ බය වෙනවා කියලා කියනවා මේ වගේ ඉතාලියන්ස්ලා එහෙම නැත්නම් මේ ෆ්‍රෙන්ච් කට්ටිය එක්ක කතා කරන්න ගියොත් මොකද අරගොල්ලෝ සාමාන්‍යයෙන් කිසිම අතපය හැසිරීමක් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ facial expressions තියෙනවා. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ඕනම foreigner කෙනෙක් ඕනම විදේශිකයෝ කතා කරනකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ shoulders වලින් හැඟීම් ප්‍රකාශ කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ facial expressions මෙහෙම එහෙට මෙහෙට කරලා තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒතකොට ගොඩක් hina වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් දැන් අපි ශ්‍රී ලංකන්ස්ලා ගත්තොත් එහෙම කිසිම දෙයක් නෑ. අපි සාමාන්‍යයෙන් නිකන් කටින්ම තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. දැන් අරගොල්ලෝ එහෙම නෑ. ගොඩක් වෙලාවට බොඩි එක යූස් කරනවා. නමුත් මේ ෆ්‍රෙන්ච් කට්ටිය එහෙම නැත්නම් ඉතාලියන් කට්ටිය ගත්තොත් ඒගොල්ලෝ ටිකක් එහාට ගිහිල්ලා තමයි අතපය ගොඩක් හසුරවලා තමයි කතා කරන්නේ. ඉතින් ඒක තමයි මෙතනදී කතා කරන්නේ. ඊළඟ පොයින්ට් එක තමයි French use their forearms. එතකොට මේ ෆ්‍රෙන්ච් කට්ටිය ගත්තොත් පංශ ජාතික ගත්තොත් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ forearms මේ forearms පේනවා. ඒගොල්ලෝ කරන gestures වලදී අතපය හැසිරීමේදී forearms use කරනවා and hands when they talk. අත් ගොඩක් පාවිච්චි කරන ඒගොල්ලෝ කතා කරනවා. Italians use their entire arms and body. ඒකට ඉතාලියන්ස්ලා ගොඩක් වෙලාවට මේ මුළු ඇඟම පාවිච්චි කරනවා. ගොඩක් පාවිච්චි කරන නිසා ඇඟම එහෙට මෙහෙට කරලා තමයි ඒගොල්ලෝ
කතා කරන්නේ while the Brits and Germans stand at attention. එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයෝ ජර්මන් ජාතිකයෝ මේගොල්ලෝ ගත්තොත් සාමාන්‍යයෙන් අර හිටගෙන කතා කරන්නේ. එතකොට අර ඇටෙන්ෂන් එකේ ඉන්නවා වගේ. සාමාන්‍ය සීරුවෙන් ඉන්නවා වගේ තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඉතින් ඕගොල්ලෝ බොඩි ලැන්ග්වේජ් ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා විදියට ඕගොල්ලෝ ඒකට ඉන්ටරෙස්ටඩ් කට්ටිය විදියට ඕගොල්ලෝ මේව දැනගෙන ඉන්න ගොඩක් වෙලාවට කොහොමද අපි ඉන්ටර්නැෂනලි අපි රීච් කරනකොට අපි වෙන රටකට ගියාට පස්සේ කොහොමද ඒ රටවල කතා කරන්නේ? එතකොට ඒකට අපි හැඩ ගැහෙන්නේ කොහොමද? ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න එක හරිම වැදගත්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට අපි ඩිසපොයින්ට් වෙන තැන් වලට එහෙම නැත්නම් ඕක්වර්ඩ් සිටුේෂන්ස් වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. අපේ නොදැනුවත්කමත් එක්ක ඒගොල්ලන්ගේ අර කල්චර් එක කොයි වගේද සහ ඒවැ තියෙන ලැන්ග්වේජස් සිග්නල් එතකොට බොඩි ලැන්ග්වේජ් එක ජෙස්චර්ස් මේවා මොන වගේද කියන එක දන්නේ නැති වුණාම. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි අරන් එන ওই ලර්නින් පොයින්ට්ස් ටික මේක ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වැදගත් වෙයි. ඔය විශේෂයෙන් ට්‍රැවල් කරන කෙනෙක් නම් විශේෂයෙන් බිස්නස් පර්පසස් වලට. ඉතින් ඒකත් එක්ක සුපුරුදු විදිහට මතක් කරන අපේ තියෙන කමියුනිකේෂන් ස්කිල්ස් කෝස් එක සහ ඇඩ්වාන්ස් ලෙවල් කරන ළමයින්ට හදලා තියෙන කෝස් එක. ඒ දෙකත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න කැමති නම් දන්න කෙනෙක්කින් බලන්න සම්බන්ධ කරන්න පුළුවන් අනිවාර්යෙන්. අපේ නම්බර් එකට WhatsApp message එකක් එහෙම නැත්නම් කෝල් එකක් දීලා සම්බන්ධ වෙන්න කියන්න. ඉතින් ඒකත් එක්ක අපි තව කමියුනිකේෂන් ස්කිල්ස් සම්බන්ධ ලෙසන් එකකින් හම්බෙමු. සහ ඒ වගේම ඔයගලන්ට මතක් කරන්න තියෙනවා. අපි අලුතෙන්ම හදලා තියෙනවා මේ රිලේෂන්ෂිප්ස් වලදී එහෙම නැත්නම් මේ හස්බන්ඩ් වයිෆ් උඩ මේ මත ගැටුම් ගොඩක් වෙලාවට කලකෝලහල එහෙම නැත්නම් අදහස් නොගැලපීම් ගොඩක් වෙලාවට මේවා එනවනේ ගොඩක් අය කියන දෙයක් හස්බන්ඩ්ලා කියනවා වයිෆ් කෑ ගහනවා ඉවරයි එහෙම නැත්නම් වයිෆ් කියනවා මේ හස්බන්ඩ් කිසි දෙයක් කිව්වට වැඩක් නෑ. ඒතර මේ වගේ දේවල් එන්නේ කොහොමද? මොකක්ද මේකට තියෙන සයිකොලොජිකල් රීසන් එක? ඒතර ඔන්න ඔය දේවල් කතා කරලා අපි ලස්සන වීඩියෝ සීරීස් එකක් කරන් යනවා. ඒක හරිම ඉන්ටරෙස්ටිං. ඔයගලන්ට අහන් ඉන්න පුළුවන්. බලන්න පුළුවන්. සහ ඒක බලනකොට ගොඩක් hina වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ පාර්ට්නර්ව තේරුම් ගන්න ඔයාට මේ වීඩියෝ සීරීස් එක යූස් කරන්න පුළුවන්. ඔයගලන්ට හොඳ ප්‍රීතිමත් ප්‍රශ්න වලින් තොර ජීවිතයකට යන්න. ඉතින් ඒකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගලන්ට සුබ දවසක්.